හායි කොහොමද ඉතින් ඔන්න අපේ නුවරඑළිය ට්‍රිප් එකේ දෙවැනි දවස උදා වෙලා තියෙනවා. ඉතින් අද අපි යන්නේ ඔහියට. ඉතින් මට මල් ටිකක් කඩා ගන්න ඕන වුණා. අපි හිටපු විලායකේම මල් තිබ්බා. මම ඉතින් එතනින් මල් ටිකක් කඩා ගත්තා. එන්නකෝ ඉතින් අපි මල් කඩන්න යම් මුලින්ම. මලුත් කඩාගෙන මම ස්ට්‍රෝබෙරි ගෙඩියකුත් කඩාගෙන කෑවා. අපි මලුත් කඩාගෙන උදේට කෑමත් කාලා අපි අපේ ගමන යන්න පිටත් වුණා. අද අපේ දෙවැනි දවසනේ මේ නුවරඑළියේ ඉන්න. අද අපේ ප්ලෑන් එක තමයි ඔහියට ගිහිල්ලා හොටන් ප්ලේන්ස් යන එක. අපි ඉතින් උදෙන්ම නැගිටලා උයලා කාලා අපි හිටපු තැනින් පිටත් උනේ 9 මාරට. අපි ඔහියට යද්දි 11 මාර වුණා. ඔන්න ඉතින් අපි ඔහියට දැන් ඇවිල්ලා තියෙන්නේ. අපි ඉතින් ලස්සන තැන්වලින් නවත්තලා ෆොටෝස් ටිකකුත් අරගත්තා. බලන්නකෝ ඒ පාරවල් වල ලස්සන. මං ගියපු ලස්සනම පාරක් තමා මේ ඔහිය පාර. ඉතින් මේ පාර නම් ගොඩාක්ම ලස්සන. මට හිතෙන විදිහට මේ මුළු පාරම මීදුමෙන් වැහිලා තියෙන වෙලාවට අපි ඉතින් උදේ 11යි ගානටනේ මෙතනට ආවේ. එතකොට ඉතින් මීදුම තිබ්බේ නැහැ. හැන්දෑවේ 4-5 වෙද්දි නම් මේ මුළු පාරම මීදුමෙන් වැහෙනවා ඇති. අනේ මං ඉතින් මේ දෙන්නව දැකලා වාහනේ නැවැත්තුවා. අය දෙන්න මාව දැකලා දිව්වා. බලන්නකො ලස්සන ඒ දෙන්නගේ. ඉක්මනටම වෙන ඩ්‍රෙස් එකක් චේන්ජ් කරගත්තා. ඉතින් ඔහියේ මං ආසාවෙන් හිටපු තැනට තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. මේ පාලු ගෙදරට එන්න මං ගොඩක් ආසාවෙන් හිටියා.
ජීවිත පොතට ලස්සන මතකයක් එකතු කරගත්ත දවසක් තමයි අද. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්නම්. බයි.